අයිබෝවන් මේ සතියේ අපි මේ වගේ කිට් ගානාවක් අපි අපේ සොලන් කවදිල්ලක පාල්දුවෙන් කියවුවා. ඉතින් අපි මේ හැම වෙලාවෙම රිවිව් කරලා දාන්නේ ඒගොල්ලන්ට මේක වගුන් කරගෙන මේ පාස්වර්ඩ් සඳහා මේ පේන ආකාරයට මේ පරිපතේ ඔබ වයරින් කරගන්න. මොකද අපි අර පරිපතේ මේ ප්‍රධාන පරිපතේ තියෙන විදිහටම රෙඩ් බෝඩ් නම් කරලා තමයි ඒවල තියෙන්නේ. ඉතින් ඔබ ඒ විදිහටම මේ දාගන්න. මොකද මේ එතකොට හරි පහසුයි මේක පාවිච්චි කරන්න ගියාම. මේක මේ පරිපතයත් මේ ඔය අනිත් අපේ පරිපත වගේම Wi-Fi වලින් වැඩ කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පහසුකම ලබා දීලා තියෙනවා. මේ රටා හදාගන්න, රටා වෙනස් කරගන්න, ටයිමින් හදන්න, වෙනස් කරන්න, ඕන එකක් කරගන්න පුළුවන්. මේ channel 32 ලංකාවේ අගමුන් වලට අපි මේ channel 32ම දෙන්නේ. ඉතින් බලන්න මාකට් එකේ තියෙන මේවත් එක සංසන්දනය කරලා බලනකොට අපි ඔරිජිනල් ස්පාර්කෝ බෝඩ් එකකින් හදලා තියෙන්නේ. ස්නබර් සර්කිට් එක දාලා තියෙනවා. ඒගොල්ලම ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පුළුවන්, හදි ගන්න පුළුවන් විදිහට PCB එක හරි ගැස්සලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ පරිවර්තයෙන් මේක අපේ ඇම්පියර් 30 මේකේ බලන්න ඔයගොල්ලෝ මේ කොපර් පාත් වල සයිස් එක ඇම්පියර් 30ක් නවල ගන්න පුළුවන් විදිහට අපි මේක හදන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ වයර් පාස් ගන්න. අපි වයර් පාස් ගන්න කියලා දිනන මෙතනින් වයර් පාස් ගන්න. මොකද මේකට කනෙක්ටර් බාර් එක දාන එක කියන්නේ ටර්මිනල් එක දාන එක ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ ඇම්පියර් ටිකක් අදින්න බෑ ඒකේ. ඒ නිසා ඔයගොල්ලන්ට වයර් පාස් ගන්න පුළුවන් විදිහට අපි මිලිමීටර් 2.5 වගේ වයර් එකක් පාස් ගන්න. ඔයගොල්ලන්ට ඉඩ තියලා තියෙනවා ඒ PCB එකේ. ඉතින් තමයි අපේ මේ කාලේ වැඩියෙන්ම අර වෙන පරිපත පද්ධතිය channel 32ක්. ඉතින් ඔයගොල්ලෝ මඩ බෝඩ් එකක් අරගෙන මේ විදිහට එන දාලා මේක හදා ගන්න. ඒක ලේසියි ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න. හරි එහෙනම් අපි ආයෙත් නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.